good morning හැමෝටම. ඉතින් අද දවස කොහමද ඔයාලට? සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම ඔයාලට ලස්සන view එකක් පෙන්නන්නද ළමයි? මම මෙහෙම ඉද්දි මට හිතෙනවා ඔයාලට මේක පෙන්වන්න ඕනි කියලා. ඔන්න බලන්නකෝ. දැක්ක නේද? ඒ වගේ දසුණක් ළමයි උදේට දකින්නවා කියන්නේ ඇත්තටම අර තියෙන කම්මැලිකම උදේට නැගිට්ටම ඇත්තටම අපිට කම්මැලිනේ. ඒ හැමදේම නැති වෙලා ගිහිල්ලා වැඩ කරන්න ආස හිතනවා නේද? ඒ කියන්නේ උදේට ඒ වගේ ෆීල් එකක් තමයි මට නම් ඒ වගේ දැක්කම ඉතින් හිතෙන්නේ දැනෙන්නේ යකට. වැඩ කරන්න ආස හිතනවා. ඒ වයිබ් එකත් එක්ක ඉන්න හිතනවානේ. ඉතින් ඒ වගේ ඔය වගේ සුන්දර දසුණක් හැමෝටම දකින්න හම්බෙන්නේ නැහැ ළමයි. ඒකට ඇත්තටම පිනක් තියෙන්න ඕනේ. ඉතින් මෙහෙ එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මම කියන්නේ ඔයාලා හොඳ රටකට එන්න හදන්නේ. ඇත්තටම හොඳම රටක්. කිසිම ස්වභාවික විපත් තියෙනව නැතුව නෙමෙයි. ඒ වුණාට අනිත් දේවල් ගත්තොත් හැමදේම නියමයි. පට්ට. අනිත් එක තමයි අපි ගොඩක් පින් කරන්න ඕනේ මේ වගේ රටකට එන්න. මට නම් මාර සතුටුයි. ඒ වගේම මම හරිම ආසාවෙන් තමයි උදේට හැමදාම මේ view එක මම හැමදාම දකිනවා. මට හැබැයි කවදාවත් මේක හැමදාම දකින්නවනේ කියලා එපා වෙච්ච දවසක් නෑ ළමයි. ඉතින් මම කියන්නේ මෙහි ඇවිල්ලා ඉන්න අයත් මේ වගේ ගොඩක් දේවල් මේ වගේ තව ලස්සන තැන් දකින්න උදේට ඉතින් උදේට නෙමෙයි ළමයි දවස පුරාම ඇත්තටම ලස්සනයි. බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් අපේ ලංකාවෙත් ලස්සන තැන් තියෙනවා නැතුව නෙමෙයි මං කියන්නේ. ලංකාවට එහා ගියපු ලස්සනක් දකින්න තව ඊට වඩා ලස්සන රටවල් තියෙනවා. එහෙම නෙමෙයි මං කියන්නේ. ඒ හැම රටකටත් මම ගිහිල්ලා නෑ. එහෙම නෙමෙයි මං කියන්නේ. ඉතින් මෙහි තියෙන ලස්සන ගැන තමයි මම පෙන්නුවේ. ඇත්තටම හරිම ලස්සනයි. උදේට මේ වගේ අපි අර ගොඩක් කාලවලට වැඩ පටන් ගන්න අපි උදේට එහෙමනේ කියන්නේ. මෙහි තියෙම නෑ. රෑ දවල් එහෙම නෑ. මිනිස්සු වැඩ කරනවා. එහෙම වෙලාවක් බලන්න නැතුව හරිම බිසි කාර්යබහුල මේ වාතාවරණයක් එක තමයි මිනිස්සු වැඩ කරන්නේ. ඒ අර එහෙම වුණාම ස්වභාව දහම විසින් මේ රටේ මේ දීලා තියෙන මේ වයිබ් එකේ මිනිස්සු වැඩ කරන්නේ ඒක ලොකු මේ එකක් ශක්තියක් වෙනවා. මම නම් හිතන්නේ එහෙමයි. ඇත්තටම හරිම ලස්සනයි හරිම ආසීතනවා. ඉතින් ළමයි අපේ ඇස් දකින්න ආස කරන ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන දසුන් ටිකක් මම දැක්කපු ලස්සන සුන්දර මොහොත වල ටිකක් ඔයාලත් එක්ක මේ වගේ ෆොටෝස් ටිකක් ඇඩ් කරලා මම හිතුවා බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් බලන්න ඔයාලත් ආසයිද කියලා. මං කිව්ව කතාවල් බොරු නෙවෙයි නේද කියලා ඔයාලට මේ ෆොටෝස් දැක්කම තේරෙයි ළමයි. ඒ තරම් හරිම ලස්සනයි. හරිම කාම් ලුක් එකක් තියෙන්නේ. අපි ජීවත් වෙන්න ආස වටපිටාවක් තමයි අපිට මේ ෆොටෝස් වලින් පේන්නේ. මම නම් ඉතින් ආසයි. ඔයාලත් බලන්නකෝ. එතන ළමයි මම අවසානටම එකතු කරපු ෆොටෝස් තුන. ඒක මම දැන් ගත්ත ෆොටෝ තුනක්. ඉතින් මට හිතුණා මේ ඒකත් ඔයාලට බලන්න දාන්න එඩ් කරන්න ඕනි කියලා වීඩියෝ එකට. ඉතින් ඔන්නෝම වයිබ් එකක වැඩ කරන්න ආසාය මෙහි ඕන තරම් ඉන්නවා. මෙහෙට එන්නෙත් එහෙම අය. ඉතින් ආවට පස්සේ අර මහන්සිය කියන එක තියෙන හැම මිනිස්සෙක්ම ගොඩාක් මහන්සියලා වැඩ කරන ඉන්නේ. මොන රටේ මොන රටෙන් ආවත් මේ රටේ ගොඩාක් මහන්සියලා වැඩ කරන ඉන්නේ. හැබැයි ඉතින් මේ පරිසරය දකිද්දී ඒක ලොකු ශක්තියක් වෙනවා වැඩ කරන අයට. මට හිතෙන්නේ එහෙමයි. හරි නිදහස් බවක් දැනෙනවා. හරිම සරල චාම් පෙනුමක් තියෙන්නේ ඒ වටපිටාවේ. ඉතින් ඒකින්ද මට හිතුණා මම දැකපු ලස්සන දේවල් සොඳුරු මතකයන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මං එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ආයෙ දවසක මේ වගේ ලස්සන දසුණක් මට හමු වුණොත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.